මේ අපේ ඥාන මුදලාලිනි. මේ සිරිපාල හැමදාම මේ වැඩේ කරගෙන යන්න බෑනේ බං. ඔබ මට ලක්ෂ 5ක් ණයයි. ඒකේ පොලියත් එක්ක දැන් ලක්ෂ 10ක් වෙලා තියෙන්නේ. ඒ නිසා උඹේ ගේ මට ලියලා දීපන්. අනේ ඥාන මුදලාලි. මට දවස් 10ක් විතර කල් දෙන්න පුළුවන්ද? නෑ ගුණපාල. උඹට කල් දුන්නා හොඳටම ඇති. උඹ මේ ගෙදර මට ලියලා දෙනවද? නැත්නම් උඹ ඇදලා එළියට දාන්නද? හරි. නෝනේ ගින් ගෙදර ඔප්පුව අරන් එන්න. මෙන්න ඔප්පුව. මෙන්න මුදලාලි. ගෙදර ලියගෙන ටික ඔක්කොම මේක ඇතුලේ තියෙනවා. කෝ බලන්න. හරි. ඔක්කොම ටික තියෙනවා. එහෙනම් අද හවස 5 වෙද්දී ගෙදර තියෙන බඩු ඔක්කොම අරගෙන ඔයගොල්ලෝ එළියට යන්න ඕනේ. එච්චරයි. මේ මාත්තේ. ගෙදරක් නැතුව අපි කොහෙද යන්නේ දැන් අපි මේ පොඩි එකත් අරගෙන. හෙලෝ. මොකා? හරි. අපි අද වෙනවා. හරි. නෝනේ සතුටුදායක ආරංචියක්. අපි ඊටම අවුරුදු 5ක ලීස් එක ඉවර වෙලා අපිටම ආයෙ ලැබුණා. ඉක්මනට බඩු ටික ලෑස්ති කරගන්න. අදම අපි අනුරාධපුරේ යන්න ඕනේ. එහෙනම් තාත්තේ ඉස්කෝලේත් නිමාඩු නිසා මගේ යාළුවෝ දෙන්නවත් එක්කන් යමුද? හරි එන ඉක්මනට එන්න කියනවකෝ වෙලේ කඩේ ගාව. යනකොට ඒ දෙන්නවත් ඕම දාගෙන යන් අපි. 3 hours later. බුදු අම්මෝ මේ ගෙදර අත් අවුරුද්දකට සුද්ධ කරලා නැහැ වගේ නේ බං. මෝ දැක්ම බයලා. ගුණේ මාමේ මේ ගෙදර හොල්මන් ගෙදරක් වගේ නේ. නෑ ළමයිනේ මේ ගෙදර අපේ අම්මලාගේ ගෙදර. මේ ගෙදර අවුරුදු 5කට තව කට්ටියට දීලා තිබුණේ. ඒ අවුරුදු 5 ඉවර වෙච්ච නිසා මේ ගෙදර දැන් අපිටයි අයිති. මේ ඊටපො කට්ටිය කියන්න නැතුව දාලා ගිහින්. ඒකයි. මොකා? දාලා ගියේ? එයි ඒගොල්ලෝ දාලා ගියේ. කොල්මනක් එමෙ ඉන්නවද? හරි ළමයිනේ. ඕගොල්ලෝ බය වෙන්නේ නැතුව වටපිටා ගිහිල්ලා බලන්නකෝ ඉතින්. පව් මාටින් කොල්ලා හොඳටම බය වෙලා ගියද කියලා. අපිත් ටිකක් ගිහින් බලමු. මේ අයියේ. මේ ගෙදරට අලුතෙන් ආවේ ඕගොල්ලෝ. ඔව් අදයි අපි ආවේ. මේ ගේ ගන්න කලින් ඕගොල්ලන්ට ටිකක් හිතන්න තිබ්බා. මොනවද මල්ලි හිතන්න තියෙන්නේ? මේක අපේ අම්මලාගේ ගෙදර. මේ අවුරුදු 5 ලීස් එක ඉවර වෙච්ච එකම මේක අපිට දීලා තියෙන්නේ. ඕගොල්ලෝ මේ ගෙදර ඉන්නකම් අර පේන 3 වෙනි තට්ටුවට නම් යන්න නම් එපා. ඇයි? දැන් 3 වෙනි තට්ටුවේ මොනවද තියෙන්නේම? ඒ ගැන මට දැන් කියන්න නම් බෑ. මේ දැන් මම අදිස්සේ වැඩකට යන්න ඕනේ. හෙට උදේ පාන්දරම ඇවිල්ලා මං අයියාව හම්බ වෙන්නම්. එහෙනම් මං කියපු දේ විතරක් මතක තියාගන්න. 3 වෙනි තට්ටුවට විතරක් යන්න නම් එපා. මිනිහා නම් ටිකක් අමුතුයි වගේ. මේ ගෙදර වෙන මොකක් හරි තියෙයිද? ඔයාටත් තොල්මාදේ දීගෙන යනවාද? යන්න. මේ මොකද බං? හිටවගම කාලගුණය වෙනස් වුනේ. මං උඹලාට කිව්වනේ මේක යකාගේ ගෙයක් කියලා. හරි ළමයිනේ ලොකු වැස්සක් එන්න වගේ යන්නේ. ඉක්මනට යන් අපි ඇතුළට. මේ මොකද අම්මේ? මෙච්චර පොත් ගොඩක් තියෙන්නේ. මේ ගෙදර පළවෙනිට හිටපු අය පළවෙනි තට්ටුවේ මේ පුස්තකාලයක් තුල අදලා තිබ්බේ. ඒකයි මෙච්චර පොත් ගොඩ. ඒගොල්ලෝ යනකොට පොත් අරන් ගිහිල්ලා නැහැ. සෑහෙන්න බඩු දාලා ගිහින්. එහෙනම් ළමයිනේ අපි කන්න මොකක් කරේ අදාගෙන එනකන් ඕගොල්ලෝ වටපිට බලන්නකෝ ගිහින්. මේ අම්මයි තාත්තයි එනකන් මේකේ තට්ටු 3ක් තියෙනවලු බං. 3 වෙනි තට්ටුවට ගිහින් යමුද? යමු එන. මාටියෝ. මොකද වං උඹ දැන්ම බය වෙලානේ. නෑ බං මේ ගෙදර පොඩි අමුත්තක් දැනෙනවා. ඒකයි. බය වෙන්න නැතව වරෙන් මං අපි දෙන්න ඉන්නවනේ ඉතින්. උඹලා දෙන්න නම් ඉඳේ. මං ඉන්න බෑ බං. මේ මාවත් එක්කන් ඵලයා. අයියෝ 3 වෙනි තට්ටුවේ බලන්න මොකුත් නෑනේ බං. මේකෙත් කාමරයක් අදලා තියෙන්නේ ඉතින්. අනේ බට්ටෝ පල්ලයට යන්කෝ බං. හරි බං හිටන් යමු ඉතින්. අඩෝ ඒ බලන් පිච්චේ ලේගොට. මේ කවුරු හරි ලියන්න ඇති බං. අවුරුදු 5කට කලින් කවුද හිටියා කිව්වනේ අපේ තාත්තා. පොඩි එවුන් මොකක් හරි ලියන්න ඇති.
බය වෙන්න එපා. මම ඉන්නවනේ. බුදු අම්මෝ මෙන්න යකේ. අනේ වටෝ ආවත් එක්කම් බලයන් බං. මේ කරවලේ උයා ගන්නත් බෑ. මේ ලයිට් එක නිමීමේපත් වෙනවා. මේ ගේ අදාගන්න නම් ලක්ෂ 10ක් හරි ඕන වෙයි. මුලින් ඉඳලා වයරින් කරන්න වෙයි. බලමු බැංකුවේ හරි ලෝන් එකක් දාලා හදාගන්න. අම්මේ තාත්තේ යකා. ඈ බං කොල්ලෝ අම්මටයි තාත්තටයි උඹ එහෙමද කතා කරන්නේ? නෑන්දේ තුන්වෙනි තට්ටුවේ වාලේ උඩ යකෙක් ඉන්නවා. කවුද කිව්වේ උඹලා තුන්වෙනි තට්ටුවට යන්න කියලා? පළයල්ලා මගෙන් ගුටි නගා තුන් කියලා නිදා ගන්නවා ඉතින්. අපේ අම්මෝ මාමට කළු කුමාරයා වෙලා මේව කෑගන්නේ. මේ ළමයි මොකද්ද කියන්නේ මේ? ආපු උන් බවුලෙක්ට හරි දැකලා බය වෙන්න ඉතින්. මටත් නිදිමතයි. යන්